ඒ වගේම මැද කොළඹ මාලිගාවත් උදාසේ ආදරණීය සහෝදරයන් සහෝදරවරුන් සියලු දෙනාගේම අවසරයි. මම චුටි වෙලාවක් ගන්නවා ඉස්සෙල්ලාම මම හිතන්නේ මහමැතිවරණයේ අවසන් වෙලා මට ඔබ හමු වෙන පළවෙනි අවස්ථාව මේක. එතකොට කොළඹ දිස්ත්‍රික්කයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්න මැදිහත් වූ ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන්න කැමැති මම හිතන්නේ අපි හිතුවටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් කොළඹ දිස්ත්‍රික්කයේ අපිට ලබා ගන්න පුළුවන් නම් ඒ ලබා ගන්න ඔබ සියලු දෙනාගේම මැදිහත් වීම අතිශයින්ම වැදගත්. ඒ නිසා මොකද කියන්නේ මේ පාර නගර සභාවත් අපි දිනමු නේද? දිනන්න පුළුවන්. දිනන්නේ මේ රටේ ජනතාව, දිනන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා හොඳ කණ්ඩායමක්. ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් වෙලා අරගන්නම් ඔබට ඇයි මේ කණ්ඩායම දිනවන එකේ වැදගත්කම මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් අදහසපත් එක්ක බෙදා ගන්න. 2024 මේ රටේ ජනතාව දැවැන්ත පෙරලියක් කරා. ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයා අපි ඔබට පොරොන්දු වුණා ජනාධිපති සහෝදරයෙක් අපි හදලා දෙන්නම් කියලා. ඒක ඔබ කරා. ජනාධිපති සහෝදරයෙක් අද කටපාඩම් අරගෙන ඉන්නේ. ඊට පස්සේ අලුත්ම කණ්ඩායමක් ඔබ පාර්ලිමේන්තුවට එවුවා. නේද? ඒ කියන්නේ ප්‍රසිද්ධ නම් තියෙන ප්‍රසිද්ධ පවුල් වලින් ආපු අය නෙවෙයි අලුත් කණ්ඩායමක් ඔබ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට එවලා පාර්ලිමේන්තුව දැවැන්ත වෙනසකට වාචනය කරා. ඒ හරහා මේ රටේ ඉතිහාසය ඔබ වෙනස් කරා. මෙතෙක් කාල තිබ්බ ඒ දේශපාලන සංස්කෘතිය නම් වලට පවුල දිහා බලලා එහෙම නැත්නම් ප්‍රසිද්ධ චරිත වලට දෙන ඡන්ද ක්‍රමය වෙනුවට ප්‍රතිපත්ති අනුව පක්ෂයක දෘෂ්ටිවාදය අනුව මතවාදය අනුව මිනිස්සුන්ගේ තෝරා ගැනීම අපි දැක්කා. ඒ ඓතිහාසික වෙනස කරා තමයි අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය දැවැන්ත බලවේගයක් බවට පත් වෙලා තියෙන්නේ. 159 දෙනෙක්. 159 දෙනෙක් අපි එක්කෙනෙක් කතානායක කරලා පස්සේ ආණ්ඩු පක්ෂයේ 158. එකම පක්ෂය මෙච්චර മന്ത്രിවරුන් පත් කරගත්ත පළවෙනි කතාව. රටේ හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙනවා. මේ රටේ හැම ආගමක් හැම ජාතියක් නියෝජනය වෙනවා. සහෝදරයා පොදටම දන්නවා අපි කොළඹ දිස්ත්‍රික්කයේ මේක කතා කරලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම മന്ത്രിවරයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මෙතෙක් කල ඉතිහාසයේ 225 පාර්ලිමේන්තුවේ ඉන්න 225 අපිට පත් කරගන්න පුළුවන් වෙච්ච වැඩිම සංඛ්‍යාව 13යි. මම පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට ඉන්නකොට ඉන්නේ 12යි. මේ වතාවේ අපි 22ක් ඉන්නවා. 22 20ක් ජාතික බලවේග. 22 20ක් අපේ පක්ෂය. ඒක කරේ සහෝදරයා. ඉතින් ආඩම්බර වෙන්න ඒ වගේම මම ඔබ සියලු දෙනාට මේ ස්තුති වන්දන වෙනවා. මොකක්ද ඒ කරේ? මෙසේ වැඩක් නෙවෙයි කරේ. ඔබ විධායක ජනාධිපතිය මුල්ලේ පවිත්‍ර කරලා රටට බාර දුන්නා. කැප වෙලා වැඩ කරන්න පුළුවන් ජනතාවගේ හදවත හොඳට තේරුම් ගන්න පුළුවන් රෑ දවල් නොබලා වැඩ කරන දූෂණයට එරෙහිව දැවැන්ත හඬක් නගන ජනාධිපති කෙනෙක් ඔබ පත් කරනවා. ඒ වගේම තමයි ඔබ දියවන්නාව සුද්ධ කරලා දැම්මා. දැන්
වත්තට බිමට සංවර්ධනයක් එන විදිහේ අයවැය නිර්මාණය කරන්න. ඒ නිසා තමයි අපි ගමේ පාරවල් ටික හදාගන්න, පෙර පාසල හදාගන්න, ගමේ ආර්ථික සංවර්ධනය ඇති කරන්න, විශේෂයෙන්ම සහෝදරියන්ට, අපේ තරුණ තරුණියන්ට ස්වයං රැකියාව ඇති වෙන විදිහේ මේ විදිහේ සංවර්ධනය මූලික කරගත්ත විශේෂයෙන්ම බිමට සංවර්ධනය ගේන්න පුළුවන් අයවැය අපි ඉදිරිපත් කළා මාසයක් විවාද කරලා සම්මත කරගත්තා. දැන් ඔබ 2024 අපිට ජාතික දේශපාලනය සුද්ධ කරලා දුන්නා. තවදුරටත් කාටවත් කියන්න බෑ මෙන්න ජනාධිපති හොරකම් කරනවා, මැති අමාත්‍යවරු හොරකම් කරනවා, මුදල් නාස්ති කරනවා. ඒව ගැන වචනයක් නෑ කාගේවත්. මොකද අපි ඒ ජනතා මුදල්, ඔබේ මුදල් අපි ආරක්ෂා කරනවා. අපි කැපවීමෙන් වැඩ කරමින් මේ මුදල් ඉතාමත්ම පරිස්සමෙන් කල්පනාකරණය කරමින් තමයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විතර විදියේ ව්‍යාපෘති සැලසුම් කරගෙන යන්නේ. එතකොට අපිට අවශ්‍යයි දැන් බිම්මට්ටමේ නායකත්වය සුද්ධ කරගන්න. මේක අතිශයින්ම වැදගත් එකක්. දැන් ඔබට මාස 6ක් ඇතුළත තුන්වෙනි මැතිවරණය. එයා මහන්සි වෙලා ඇති. තවත් මැතිවරණයක්. ආයෙත් යන්න ඕනේ. ආයෙත් රැක්ස් පීපල්ට එන්නත් ඕනේ. කැන්වස් එක යන්නත් ඕනේ. ඊට පස්සේ අපිට සමහර ව්‍යාපෘති කරන්න බැරි වෙනවා. මොකද මේ ඡන්ද නීති නිසා මාසයක් අපිට කල් දාන්න සිද්ධ වුණා. සාධාරණයි ඔයගොල්ලෝ හිතනවා මේ මොන කරදරයක්ද මාසෙන් මාසෙට මැතිවරණ. හැබැයි මැතිවරණ කියන්නේ අතිශයින්ම වැදගත්. මේක කල් දාපු මැතිවරණ මතක තියාගන්න. අපිට අපි බලයට ආවම අපේ ආණ්ඩුව හදාගත්තම අපිට මේ රටේ නොකරපු දේවල් ගොඩක් කරන්නත් සිද්ධ වුණා. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ වගේ වරද්දපු දේවල් ගොඩක් නිවැරදි කරන්නත් වුණා. ඒවා කරමින් තමයි අපේ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට හිතපු ආණ්ඩුව ඔබේ ඡන්ද අයිතිය හිමි කරා. මේ 2023 ඉඳන් තිබ්බ මැතිවරණයක්නේ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා අපි බලයට ඇවිල්ලා ජනාධිපතිවරණයක් ගණන් ගත්තම මාස 6ක් ඇතුළත ඡන්ද තුනක්. ඒතකොට සාධාරණයි ගන්න දැන් ඕනේ අපි ජාතික මණ්ඩලයේ වෙනස කරලා තියෙන්නේ මේක මොකක් වුණත් කමක් නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. එහෙමනම් හිතන්නේ මේක අතිශයින්ම වැදගත්. ගමේ ඔබට එදිනෙදා ආර්ථිකය අපි ජාස්ථාවරත්වයකට අරගෙන තියෙනවා. ආර්ථිකය දැන් වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙනවා. සංචාරකයන් වෙන්න පටන් අරගෙන තියෙනවා. සංචාරකයන් වෙන ප්‍රධාන තැන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ තමයි මුලින්ම එන්නේ. ඒතකොට මේවට අපි සේවාවල් දියුණු කරන්න ඕනේ. මේවට මේ කොළඹ නගරයේ තියෙන පහසුකම් අපි වැඩි කරන්න ඕනේ. ඒවා හරහා රැකියාව ආර්ථික අවස්ථා මේවා සියල්ල නිර්මාණය වෙනවා. ඒතකොට මේවා කරන්න පුළුවන් නායකත්වයක් කොළඹ නගරයට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මහන්සි වුණා ටිකක් දැන් මැතිවරණ කියන දේවල් නිකන් අයියෝ තවත් එක් මැතිවරණයක් වගේ හිතුවා. මේ 6 වෙනිදා මැතිවරණය අතිශයින්ම වැදගත් කියන එක මතක තියාගන්න. 2024 මේ රටේ ජනතාව ආරම්භ කරන මේ තීරණාත්මක ගමන අපි අපව පස්සට අදින්න. ඒක දුර්වල කරන්න ඉඩ දෙන්න. මේක ගත්ත ජනවරම නාස්ති කරන්න ඉඩ දෙන්න නෑ. ඒක කරන්න බෑ. මේ ගමන අපේ දිගටම යන්න ඕනේ. මේ ඊළඟ අධියර අපි ශක්තිමත්ව තියන්න ඕනේ. ඒ නිසා මේ 6 වෙනිදා ඔබේ ඡන්දය අතිශයින්ම වැදගත්. ඔබේ ඡන්දය විතරක් නෙමෙයි. ඔබ කියන ඇතිවරණේ අපි දින්නේ ඔබ එදා ගිහින් දුන්න ඡන්දයෙන් විතරක් නෙමෙයි. ඔබ මේ වෙනුවෙන් වැඩ කරපු නිසා. ඒක නිසා තමයි මේක ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ. මේක නායකයෝ විතරක් ක්‍රියාත්මක කරපු දෙයක් නෙමෙයි. මේ රටේ මිනිස්සු මේකට සහභාගී වුණා. දෙයින්ගේ
අත්ත කල්ලා එකක් තියෙනවා. මේක තිබ්බේ නැහැ ඡාන්ද. ඉතින් ඔක්කොම අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ හැබැයි මම පොරොන්දුවක් දෙන්න පොඩි නිවාඩුවක් දෙන්න. ඉතින් ඒ නිසා මේ ඉතුරු වෙලා තියෙන කාලය අපි කොහොම හරි අපි ඒ ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගන්න. අපි මේ ආරම්භ කරන ගමන ටිකටම යන්න තව ටිකක් වැඩ කරමු. ඡන්ද එකතු කරමු. ඡන්ද එකතු කරමු. මේ ඔබ ලබා ගන්න ජයග්‍රහණය ආරක්ෂා කරගන්න අපි වැඩ කරමු. මම දන්නයි ඔබට කරන්න පුළුවන් කියලා. මම කොළඹ ලොකේසුළු ප්‍රශ්න කොච්චර තියෙනවා. ඒව විසඳන්න කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ මිනිස්සු නගර සභාවට යන්නේ නැති, තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ නැති. නමුත් වෙනස් වෙලා නැහැ. අපිට අවශ්‍යයි මේක වෙනස් කරන්න. දැනෙන වෙනසක් කරන්න. ඒ සඳහා තමයි අපි එකතු වෙ යුත්තේ. අපි වැරදුවොත් අපේ දේශපාලන පරාජය වෙච්ච දේශපාලන හදවත නැවත වතාවක් මොකද කරන්න හදන්නේ? ජාතිවාදය අවසරය. හැම වෙලාවෙම ඒගොල්ලෝ පරාජය වෙනකොට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ජාතිය ආගම ඉස්සරහට දාලා දේශපාලනය කරන්න. ජාතිය ආගම කියන එක අපේ සංවේදී දේවල්. ඒ අපේ අනන්‍යතාවය ගොඩනැගිලා තියෙන එකත් එක්ක. නමුත් ඒක බොරුවට එළියට අරගෙන ඒක තුලින් මිනිස්සු අතර වෛරය ඇති කරනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මේ රටේ මිනිස්සු ඒ වෛරී දේශපාලනය තුළ, ඒ ජාතිවාදී දේශපාලනය තුළ ගැටකෑම හොඳටම ඇති. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මිනිස්සු එකතු කරන දේශපාලනය. සියලු දෙනාම නියෝජනය කරන දේශපාලනය. සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් දේශපාලනය. තමන්ගේ නායකයන්ට කිට්ටු වෙන්න පුළුවන් දේශපාලනය. ඒ දේශපාලනය තමයි අපි 2024 ඇති කෙරේ. ඒ දේශපාලන වෙනස තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනස තමයි අපි ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සංවිධානයේ දේශපාලනය ජන සහභාගීත්වයේ දේශපාලනය අදූෂිත දේශපාලනය සංස්කෘතිය රැක ගන්න අපි සියලු දෙනාම එකට වැඩ කරොත් විතරයි අපිට ඒක කරන්න තියෙන්නේ. අපිට කරන්න තව අවුරුදු 4මාරක වැඩ තියෙනවා. තව අවුරුදු 4මාරක වැඩ තියෙනවා අපිට කරන්න. ඊට පස්සේ දැන් අපි පස්සේ කතා කරමු. ඉතින් මේ අපා බේරගෙන ඉන්නේ නේද? අපිට කරන්න වැඩ තියෙනවා. ඔක අවුරුදු ගණනාවක නොවිසඳු ප්‍රශ්න අධ්‍යාපන අමාත්‍යාංශයේ මම යනකොට ඒකේ කාලය තිස්සේ අවුරුදු ගානක් ගුරුපාත්‍රයෙන් කරලා තිබෙන්නේ. අවුරුදු ගණනාවකවත් මෙහෙම කැපවීමක් තියෙන මෙහෙම මේ නගරය පොඩි අඳුනන මිනිස්සු මේ නගරේ ජනතාව ගැන හැඟීමක් තියෙන අසීමිත ආදරයක් තියෙන කණ්ඩායමක් ඔබ මට කියන්න තව වෙන ඕන වේදිකාවක තියෙනවද? නෑ. එහෙම එකක් නෑ. ඒගොල්ලන්ට මේක දේශපාලනය පමණයි. බලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. දැන් මේගොල්ලෝ ෆයිට් කරන්නේ කොහොම හරි මේ ඡන්දෙත් පැරදුනොත් ඉවරනේ. මොනවා හරි කළා බලෙකින්ද තමයි වුන් දඟලන්නේ. නමුත් අපි මේ දේශපාලනය කරන්නේ නිකම් බලයට තියෙන කෑදරකම නිසා නෙවෙයි. අපිට අවංක වමනාවක් තියෙනවා මේ රට හදන්න. අපිට අවංක වමනාවක් තියෙනවා මේ නගරය හදන්න. අපිට අවංක වමනාවක් තියෙනවා මේ නගරේ මිනිස්සුගේ ජීවිත වෙනස් කරන්න. ඒ කැක්කුම ඒ වමනාවත් එක්ක තමයි අපි ඔබට මේ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කණ්ඩායම ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ දේශපාලන බලයට තියෙන කෑදරකම නෙවෙයි. පක්ෂයක පැවැත්මක් ගැන හිතලා නෙවෙයි. මේ රටේ මේ වෙනස කරන්න ඕනේ. මේ රටේ මේ ජනතාවට සේවයක් වෙන්න ඕනේ. මේ රටේ මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ගේන්න ඕනේ කියන ඒ වමනාවත් එක්ක අපි මේ දේශපාලනය කරන්නේ. ඒ නිසා අපි මේ අයවැය තුලින් මේ නගරයට වෙන් කරලා තියෙන මේ මුදල ඔබ හිතන්න දැන් රාජසෞදරි
අධ්‍යාපනය කියන එක මේ සෑම දරුවෙකුගේම මූලික අයිතිවාසිකම. මේ නගරේ නැද්ද පාසල් හරියට වතුර නැති, හරියට ටොයිලට් නැති, පුරවරු ඉලයක් තියෙන පාසල් නැද්ද මේ නගරේ? රොයල් කොලෙජ් එක තියෙන්නේ මේ නගරේ. ආනන්ද කොලෙජ් එක තියෙන්නේ මේ නගරේ. සහිරා එක තියෙන්නේ මේ නගරේ. ඒ වගේම තමයි මේ රටේ දුප්පත් ඉස්කෝලේ තියෙන්නේ මේ නගරේ. කොහොමද මෙහෙම වෙනසක් තියෙන්නේ? කොහොමද මේ වෙනස අපි ඉවසන්නේ? කොහොමද මේ වෙනස සාධාරණයි කියලා අපි පිළිගන්නේ? මේවා වෙනස් වෙන්න ඕනේ. ඔබ හොඳින් දන්නවා අපි අධ්‍යාපනයට මේ අයවැය තුලින් ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නේ බිලියන 619ක්. බිලියන 619ක් මාස 8කට. මාස මේ අවුරුද්දේ ඉතුරු මාස ටිකට අපි බිලියන 619ක් වෙන් කරලා තියෙන්නේ. ඒ බිලියන 619 අපි වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනයට අපි දෙන ප්‍රමුඛතාවය නිසා. ඒ ප්‍රමුඛතාවයෙන් විශාල වගකීමක් ඔබේ නගර සභාවට තියෙනවා. ඔබ අධ්‍යාපනයේ පාසල්වලට වග කියන්නේ දරුවන් ටිකට පාසලට යන්න පුළුවන් විදිහේ පරිසරයක් හදන එක නගර සභාවගේ වගකීම. අධ්‍යාපනයේ හැලෙන දරුවන් හඳුනා ගැනීම ඒක නගර සභාවේ වගකීම. ඒතකොට අපි මෙච්චර මුදලක් වෙන් කළා නගර සභාවට ඒක ප්‍රමුඛතාවයක් වෙන්නේ නැත්නම් අපිට අමාරු වෙනවා. අපි ජාතික තලයේ ජාතික මණ්ඩලයේ ක්‍රියාත්මක කරන්න හදන ප්‍රතිපත්ති හරියට නිකට ගියේ. අපි 2026 සිට අලුත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වලා දෙනවා. පළවෙනි වසරේ 6වෙනි වසරේ ඒ අලුත් ක්‍රමය අපි එන අවුරුද්දේ හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි පාසල්වල යටිතල පහසුකම්, ගුරු හිගය හරියට විදුහල්පතිවරුන් පත් වෙලා නැති තියෙන එක මේ සියල්ලටම අපි මේ දැන් ඒවා විසඳන්න සැලසුම් කරගෙන යන්නේ. ජාතික ජන බලවේගයට ජය වේවා. Ini logo lo ingin. Ini